සුබ දවසක්. සිංහල බසින් හෙබ්‍රෙව් උගනිමු. බයිබලයේ හෙබ්‍රෙව් භාෂාව දැන ගැනීම කිතුණුවට අවශ්‍යද? තවත් පාඩමක් සමග ඔබ සමග එකතු වන්න. අද දවසේදී ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එල් කියන නාමය, දෙවියන් වහන්සේගේ නාමය හැඳින්වීමේදී එල් යනුවෙන් ශුද්ධ බයිබලයේ හඳුන්වා තිබෙන ආකාරයේ යුදෙවරු එල් කියන ඒ නාමය දෙවියන් වහන්සේට භාවිත කර තිබෙන ආකාරය, විශේෂයෙන්ම දෙවියන් වහන්සේ සතු ගුණාංගයන් සමග මේ එල් කියන නාමය භාවිත කර තිබෙන ආකාරය හෙබ්‍රෙව් භාෂාවෙන් ඔබට ඉදිරිපත් කරන්නටයි සූදානම් වන්නේ. හෙබ්‍රෙව් භාෂාවේ ව්‍යංජන අක්ෂර ඇතිවීමට ප්‍රථම භාවිතා කළ රූපාක්ෂර වලට අනුව බොහෝ වචන සෑදීමට හා එම වචන වලට සුවිශේෂී අර්ථයන් අපිට දකින්නට පුළුවන්. අලිෆ් අකුරේ ඇති සංකේතය වන්නේ හරක් අන්තට්ටුව. එහි එක අර්ථයක් වන්නේ ශක්තිය. ලමෙඩ් අකුරේ සංකේතය වන්නේ සැරයටි යන්නයි. එහි අර්ථය නායකත්වයයි. එතකොට අලිෆ් අක්ෂරය සහ ලමෙඩ් අක්ෂරය එකතු වෙලා එල් කියන නාමය දෙවියන් වහන්සේට යොදනකොට එහි අර්ථය අපිට මේ ආකාරයෙන් විග්‍රහ කරන්නට පුළුවන්. ඒ අනුව එල් යනුවෙන් දෙවිඳුන්ව හැඳින්වීමේදී අලිෆ් සහ ලමෙඩ් අකුරු අර්ථය වන්නේ ශක්තිමත් නායකයා නොහොත් ශක්තිමත් මඟ පෙන්වන්නා යන්න නිරූපණය වන බව යුදෙව්වරුන් පිළිගනු ලබනවා. ඒ වගේම මේට නියමාර්ථ ප්‍රත්‍ය එහෙම නැත්නම් හා අක්ෂරය හා යනුවෙන් ඒ හේ අක්ෂරය යොදලා හා එල් හේ අක්ෂරය ඒ වගේම අලිෆ් අක්ෂරය සහ ඊළඟට අපිට දක්වන ලමෙඩ් අක්ෂරය හා එල් යනුවෙන් ඒ නියමාර්ථ ප්‍රත්‍ය සමග අපිට හැඳින්වීමේදී දකින්න පුළුවන් සැබෑ දෙවියන් වහන්සේව හැඳින්වීමේදී මෙම නියමාර්ථ ප්‍රත්‍ය යොදන ආකාරය අපිට දකින්න පුළුවන්. හැබැයි ව්‍යාජ දෙවිවරුන් හැඳින්වීමේදී එල් යන්න විතරක් එයට යොදා තිබෙනවා. මේක අපේ ශුද්ධ බයිබලයට යනකොට අපේ ඉංග්‍රීසි භාෂාවෙන් යනකොට the god කියන එක හා එල් යනුවෙන් අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් එල් යනුවෙන් හැඳින්වීමේදී ඒ සිම්පල් G අකුරත් සමග God කියලා තමයි ඉංග්‍රීසි බයිබලයේ ඒ හඳුන්වා තිබෙන්නේ. එලෝහිම් මේ එලෝහිම් යන වචනේ මම මීට කලින් කියලා දෙලා තියෙනවා එලෝහිම් කියන වචනේ සම්පූර්ණ අර්ථය. ඒ නිසා අද දවසේදී නැවත වතාවක් ඒ විග්‍රහ කරන්නට යන්නේ. නමුත් මේ බහු අර්ථයෙන් තිබුණත් මෙය එකම දෙවියන් වහන්සේව හඳුන්වන්නට යොදන්නා එලෝහිම් කියන වචනය. මෙහි තියෙන ඉම් යන ප්‍රත්‍යය හෙබ්‍රෙව් වචනයකට එක්වන්නේ බහු වචනයකට බව මම කියා තිබෙනවා. මෙසේ හෙබ්‍රෙව් භාෂාව තුළ බහු වචනින් පමණක් ඇති වචන අපිට දකින්නට පුළුවන්. මේ ගෞරවාර්ථයෙන් දැක්වීම හෝ වෙන්නට පුළුවන්. ඒ වගේම රාජාවලියේ පළවෙනි රාජාවලියේ 18 වෙනි පරිච්ඡේද 39 යෙහෝවා එලෝහිම් ලෙස අපිට දකින්න පුළුවන්. ඒ වගේම උදාහරණ ලෙස ඒ බහු වචනින් තිබෙන වචන මායිම් ජලය සම්බන්ධව මායිම් යන ජලය යන අර්ථය තිබෙන්නේ. ෂමායිම් අහස යන එයත් බහු වචන පදයක් හැටියට තමයි පවතින්නේ. සාලිෂීම් හමුදා නායකයා යන්නත් බහු වචන අර්ථයෙන් තමයි හෙබ්‍රෙව් භාෂාවේ තිබෙන්නේ. ඒ නිසා මේ එලෝහිම් යන්නත් එවැනිම බහු වචනාර්ථයකින් ගරුත්වයකින් සඳහන් කර තිබෙන ආකාරයක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තවදුරටත් බලනකොට යෙහෝවා එලෝහිම් ගැන උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ දෙවි සමිදානන් වහන්සේ කියලා අපිට මේක පරිවර්තනය කරලා තියෙනවා සිංහලට. එතකොට යෙහෝවා වහන්සේගේ ඒ ශුද්ධ නාමයේ හැටියට යුදෙවරුන් සලකනු ලබනවා. ඒ යෙහෝවා යන නාමය ගැනත් මම මීට කලින් කියලා දීලා තියෙනවා. ඒ වගේම එලෝහිම් නාමයක් කියලා තියෙනවා. මේ නම් දෙකම එකතු වෙලා මේක අපි හඳුන්වනවා සම්ප්‍රදායන් දෙකක් එකට එකතු වුණා වූ ස්ථානයක් හැටියට අපිට දකින්නට පුළුවන්. ඒ වගේම එල් යෙහෝවා එල් එලියෝන් එල් යෙහෝවා එල් එලියෝන් කියලා උත්පත්ති 14 22 වෙනි පදයේ අපිට දකින්න පුළුවන්. ඒදි හඳුන්වන්නේ පරමෝත්තම දෙවි සමිදානන් වහන්සේ යන තමයි එහි අර්ථය වන්නේ එල් යෙහෝවා එල් එලියෝන්. ඒ වගේම යෙහෝවා එල් ඕලාම් සදාතන නොහොත් අමරණීය දෙවි සමිදානන් වහන්සේ කියන අර්ථය මේ පදයේ තුල මේ වචනේ තුල අපිට දකින්න පුළුවන්. යෙහෝවා එල් ඕලාම් යනුවෙන් ඒ උත්පත්ති 21 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම අනි එල් ෂඩායි
අනි එල් ෂඩායි. අනි යනු මම. එතකොට එල් ෂඩායි. දෙවියන් වහන්සේ ෂඩායි කියන්නේ සියලු බලති. එතකොට මම සියලු බලති දෙවියන් වහන්සේ කියලා හඳුන්වනකොට ඒ උත්පත්ති 17 එක ඒ ආබ්‍රහම්ට ප්‍රකාශ කරන අවස්ථාවේදී අනි එල් ෂඩායි යන්මින් තමයි හඳුන්වා තිබෙන්නේ. එල් තෙකේ කියන වචනේ තේරුම අවංක දෙවිඳුන් යන්නේ. ජොෂුවා 19:44 පුද්ගලික නාමයක් හැටියට ඒ ස්ථානික ස්ථාන නාමයක් හැටියට ඉදී අපිට දකින්න පුළුවන් එල් තෙකේ අවංක දෙවිඳුන් කියන අර්ථය එම වචනේ තුල තිබෙන ආකාරය. ඒ වගේම එල් එලෝහි යිස්රායෙල් යිස්රායෙල් කියලා අපිට දකින්න පුළුවන්. එහිදී සඳහන් කරලා තියෙන්නේ උත්පත්ති පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. අපිට එහිත් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ඒ දෙවියන් වහන්සේගේ තවත් සුවිශුද්ධ ගුණාංගයක්. ඊශ්‍රායෙල්හි දෙවියන් වහන්සේ නැත්නම් ඊශ්‍රායෙල් ඒ සෙනග දෙවියන් වහන්සේ හඳුන්වනකොට ඔවුන්ගේ නාමයට සමග එහෙම නැත්නම් ඔවුන්ට ඒ දෙවියන් වහන්සේ ඔවුන් සතු දෙවි කෙනෙක් හැටියට හඳුන්වනකොට එල් එලෝහි ඊශ්‍රායෙල් කියලා තමයි හඳුන්වා තිබෙන්නේ. ඒක උත්පත්ති 33:20 පදයෙන් අපිට දකින්නට එල් බෙරිත් කියන වචනේ අපි කියලා දුන්න කලින් ගිවිසුම කියන එක. ඒතකොට ගිවිසුමේ දෙවිඳුන් යන අර්ථය වීරාවලිය 9:46 අපිට දකින්න පුළුවන් එල් බෙරිත් කියනුවෙන් හඳුන්වා තිබෙන ආකාරය. ඒ වගේම එලියාප් පිය දෙවිඳුන් කියන එක. ආබ් දෙවිඳුන්. ඒතකොට එලි මගේ පිය දෙවිඳුන් කියන එලියාප් කියන වචනේ තේරුම දකින්නට පුළුවන්. ඒ වගේම එලියාම් ආම් යනු එතකොට ජනතාව. එතකොට එලියාම් කියන්නේ ජනතාවගේ දෙවිඳුන් කියන අර්ථය තමයි තිබෙන්නේ එලියාම් කියන වචනේ. ඒ වගේම එලියාෂීබ් කියන්නේ ප්‍රතිස්ථාපනයේ දෙවිඳුන්. එලියාෂීබ් ප්‍රතිස්ථාපනයේ දෙවිඳුන් හැටියට අපිට විස්තර කරන්න. එලියුද් මහේශාක්‍ය වූ දෙවිඳුන්. එලියෙල් දේවාති දෙවිඳුන්. එල් යනුවෙන් දෙපාරක් අපිට එතන දකින්න පුළුවන්. එලියෙල් දේවාති දෙවිඳුන් කියන අර්ථයෙන් තමයි මේ වචනේ තිබෙන්නේ. අධ්‍යයනය කරනකොට ඔබ තවදුරටත් දෙවියන් වහන්සේගේ නාමය ගැන අපිට තව ඉදිරියේදී අපි උත්සාහ කරමු තවත් ඉගෙන ගන්නට. ස්තුතියි ජේසුස් පිහිටයි.